දුවේ පුතේ අද මම ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ දෙමළ භාෂාවේ යෙදෙන ඌ අකුර සහ ඌ අකුර ලියන්නේ කොහොමද කියලා. අපි බලමු. දැන් ඕගොල්ලෝ දන්නවා දෙමළ හෝඩි අකුරු 4ක්. අයන්න, ආයන්න, යන්න සහ ඊයන්න. මම අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ උයන්න සහ ඌයන්න ලියන්නේ කොහොමද කියලා. උයන්න මේ තියෙන සිංහල අකුර අපි බලමු මේ හා සමානයි දෙමළ අකුරත්. ඔන්න මේ වගේ බිඳුවක් ලියලා ඔහොම පටාන්ගෙන ඔහොම අරගෙන ඇවිල්ලා මෙතනින් නමනවා. නවලා ඔහොම ගෙනල්ලා මේ පැත්තට පොඩි ඉරි කෑල්ලක් දානවා. බලන්න මෙහෙම එනකොට සිංහල භාෂාවේ තියෙන උයන්න වගේ නේද? ඔන්න ආයිමත් බෝලයක් ඇන්දා ඔහොම ගෙනල්ලා ඔතනින් නමනවා. නමලා මේ පැත්තට පොඩි ඉරි කෑල්ලක් දානවා. බෝලයක් ඇන්දා මෙහෙම ගෙනෙත් ඔහොම ඉරි කෑල්ලක් ඇන්දා. ආයිමත් බලමු. හරිම ලේසි. බෝලයක් ඇන්දා මෙහෙම ගෙනල්ලා මේ පැත්තෙන් ඔහොම රවුමක් වගේ ගෙනල්ලා මෙතනින් ගාන්ට නමනවා. නමලා මෙහෙම ගෙනල්ලා මෙතනින් නවතනවා. මේ ඉරි කෑල්ල වැඩි දිගට දාන්නත් එපා. වැඩි කොටට දාන්නත් එපා. සාමාන්‍ය ගානට මම මේ දාලා තියෙන්නේ ඒ හා ප්‍රමාණව නවත්තන්න ඕන. තව අකුරක් ලියමු බලන්න අපි. මෙහෙම ගත්තා. ඔහොම ගෙනල්ලා මෙහෙම නතර කරා. මෙහෙම ගත්තා. මෙහෙම ගෙනල්ලා ඔහොම නතර කරා. ඒ අපි ලිව්වේ උයන්න. දැන් අපි බලමු ඌයන්න ලියන්නේ කොහොමද කියලා. ඌයන්න. ඒකට අපි ලියන්න ඉස්සෙල්ලා උයන්න ලියන්න පුරුදු වෙලා ඉන්න ඕන. මෙහෙම උයන්න ලිව්වා. ලියලා මේ ඉරි කෑල්ල උඩ තමයි මෙන්න මේක ලියන්නේ. මම ඒක ලියලා පෙන්නන්නම් වෙනම. මේ ඌයන්නේ උයන්න ඉස්සෙල්ලා අපි ලියලා ඉන්න ඕන මෙහෙම. ඒක උඩින් බෝලයක් ඇඳලා මෙහෙම ගෙනල්ලා මෙහෙම ඉරක් ගහලා මෙහෙම ඉරක් ගහන්න ඕන. මෙහෙම ගෙනල්ලා මෙහෙම ගත්තා. ඔහොම උයන්න ලිව්වා. උයන්න ලියලා ඉවර වෙලා මෙන්න මෙහෙම දැම්මා. ඌයන්න. උයන්න ලිව්වා. බෝලයක් ඇඳලා ඔහොම ගත්තා. ඔහොම ඌයන්න. හරිම ලේසි දරුවනේ. ආසාවෙන් ලියන්න ඕනි ඉතින්. අනේ මට මේ අකුර බෑ ලියන්න අපහසුයි කියලා කම්මැලි කමේ ඉතින් තියන් හිටියොතින් කොහොමත් බෑ. එහෙම නෑ අපේ දරුවෝ හැමෝටම පුළුවන්. ලියලා පුරුදු වෙන්න ඕන. ඊළඟට මම කියලා දෙන්නම් එයන්න සහ ඒ යන්න ලියන්නේ කොහොමද කියලා. මම ඊළඟ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්නම්.